හලෝ ගයිස් ඉතින් කොහොමද ඔයාලට අද ඉතින් අලුත් වීඩියෝ එකක් ගේන්න හිතුණා. අද මම පොඩ්ඩක් ආවේ දැන් මේ හිම වැටලක් තියෙනවා. හිමේම ඉතින් ආවා පොඩ්ඩක් අද ඉරිදා දවසක්. ඔයාලට මට ගේන්න හිතුණා මෙහෙ තියෙනවා චයිනා කඩ. ඒ වගේ කියන්නේ එක ප්‍රයිස් කියන්නේ වෙනස් වෙනවා. ඉතින් මට හිතුණා ඔයාලට ගේන්න අත්‍යවශ්‍යම දේවල් දැන් මේ දවස්වල ඕන කරනවා වින්ටර් ජැකට්, වින්ටර් ෂූස්, ඒ වගේම hand gloves ඒ වගේ දේවල් මිල ගණන් කොහොමද කියලා මට ඔයාලට ගේන්න හිතුණා. අපි චයිනා කඩයක් අද ඇරලා තියෙනවා. ගිහිල්ලා බලමු කොහොමද කියලා ඒවා මිල ගණන්. ඉතින් guys winter shoes තියෙනවා. මේ චයිනා කඩේ නම් ටිකක් winter shoes මිලයි. මේ වගේ එකක් 178ක් වෙනවා. හොඳයි ඇතුලේ පංච් එක තියෙනවා. 178යි. ඉතින් තව බ්‍රෑන්ඩ් තියෙනවා. මේකත් ඒ වගේ තමයි වෙන්නේ ප්‍රයිස් එක. මේක ටිකක් shoes අඩුයි. තව චයිනා කඩයක් තියෙනවා මේකෙන් එහා පැත්තේ. ඒකේ මීට වඩා shoes තියෙනවා. අපි ඒකටත් යම් බලන්න. ඉතින් guys මේකේ ice cap තියෙනවා. ice cap මේ වගේ ice cap තියෙනවා ලේ 20යි. ඉතින් guys ඒ චයිනා කඩේ වැඩි බඩු තිබ්බේ නැහැ. තව චයිනා කඩයක් තියෙනවා මෙතන මේ ළඟ මෙහා පැත්තේ. ඉතින් අපි ඒකටත් ගිහිල්ලා බලමු ඒකෙත් ප්‍රයිසස් කොහොමද කියලා. ඉතින් guys මේක තමයි මම කිව්ව චයිනා කඩේ. ඒ කියන්නේ මේක නම් පොඩ්ඩක් ලොකු ෂොප් එකක්. ඉතින් අපි ඇතුළට ගිහිල්ලා බලමු මේකෙත් ප්‍රයිසස් කොහොමද තියෙන්නේ කියලා. ඉතින් guys මේකෙත් තියෙනවා winter shoes. තව normal shoes තියෙනවා. ඉතින් අපි අර කලින් බලපු ෂොප් එකේ ගානම ඔක තමයි මේකෙත් තියෙන්නේ. මේකෙත් 148ට 168ට ඒ වගේ ප්‍රයිස් වල තියෙනවා. ආයි මේ වගේ දෙකක් 135යි. ආයි මේ වගේ වින්ටර් ෂෝ දෙකක් 148යි. guys තව මේ වගේ බූට් වගේ තියෙනවා. බූට් එක තියෙනවා සාමාන්‍යයෙන් ලේ 68ක් වගේ වෙන්නේ. 55ටක් තියෙනවා. මේකත් හොඳයි වෙන්ට් එකට ඇතුලේ හොඳ කුෂන් එකක් තියෙනවා. මේකක් ලේ 55ක් වගේ වෙන්නේ.
guys මම දැන් ඇවිල්ලා ඉන්නේ winter jacket තියෙන තැනට. winter jacket ඒ වගේම normal කලිසම් තියෙනවා. ඉතින් මෙතනත් අපි බලමු price කොහොමද කියලා මේ winter jacket තියෙන දෙකටම. ඉතින් guys මේකේ ladies ලටත් තියෙනවා. පොඩ්ඩක් ඉතින් price එක නම් වැඩි. දැන් මේ වගේ ජැකට් එකක් අපි බැලුවොත් 198ක් වගේ වෙනවා. ආයේ 278යි මේ වගේ එකක්. ආයේ ඉතින් කියන්න දෙයක් නැහැ. හොඳටම තියෙනවා. මේක 278යි. ඒ වගේ price වල තියෙනවා 300 ගණන් වලට. හොඳ මේවා තියෙනවා ඉතින්. මේ වගේ winter jacket වලට ගර්ල්ස්ලා ගොඩක් කැමතියි කියලා මම දන්නවා. ඉතින් මේ වගේ ජැකට් එකක් අලුතෙන්ම ගන්නවා නම් 320ක් වගේ වෙනවා. මේ චයිනා කඩේක තමයි මම මේ price බලන්නේ. මම හිතනවා අනිත් කඩවලත් ඉතින් මේ වගේම price වෙන්න ඇති කියලා. ඉතින් guys මේ වගේ කලිසම් තියෙනවා. ඉතින් බලමු මේ price කොහොමද කියලා. 68යි. මේ වගේ තියෙනවා 58යි. මේ වගේ price වල තියෙනවා සාමාන්‍යයෙන් 100ට මෙහා පැත්තෙන් අපිට ගන්න පුළුවන්. මේකත් 58යි. ආයි ජර්සි තියෙනවා. ජර්සිත් මේ වගේ ජර්සි එකක් ගන්න පුළුවන් 75කට වගේ. ඉතින් guys මම ඔයාලට රෙකමන්ඩ් කරන්නේ ඉතින් චයිනා කඩ වලින් ගන්න කියලා. තව ඉතින් අඩුවට තියෙනවා මේ කියන අපේ කට්ටිය හොයන්නේ බජට් ගන්නනේ. ඉතින් second hand shop තියෙන ඕන තරම් ඕන සිටි එක තියෙනවා. ඒ වගේ පොඩ්ඩක් හොයලා බලලා ගන්න winter jacket එකක් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් 70කට 80කට වගේ ගන්නත් පුළුවන් සාමාන්‍ය හොඳ එකක්. එහෙමත් බලලා ගන්න. ඉතින් සල්ලි තියෙනවා නම් කියන අලුත් මේකක් ගන්න ඕන නම් ඉතින් මේ චයිනා කඩේකට ගිහිල්ලා පොඩ්ඩක් එහෙම බලන්න. ඉතින් guys මෙතන තියෙනවා සීතලට යටට අඳින බෝස්ලට අඳින්නත් පුළුවන්. ඉතින් මේ තර්මොකිට් කියලා කියන්නේ. මේක ඇඳාම සීතල දැනෙන්නේ නැහැ වැඩිය. ඉතින් මේක තියෙනවා මේ චයිනා කඩේ ලේ 25යි වෙන්නේ. ඇත්තටම මේ වගේ කලසමක් ගන්න එක හොඳයි. ආයි ඉතින් මේකෙත් තියෙනවා අයිස් කැප් 20ට තියෙනවා. ඉතින් ඔය ග්ලව්ස් තියෙනවා මේකේ වින්ටර් ග්ලව්ස් ලේ 20යි 25යි ඒ වගේ ප්‍රයිස් වලට තියෙනවා. ඉතින් guys ග්ලව්ස් දෙකක් ගත්තා. මේක ලේ 25ක් වෙන්නේ. ඉතින් දැන් මේස් තියෙනවා වින්ටර් එකට දාන. guys මම මේ මේස් ජෝඩුව තව ගන්න බැලුවේ ලේ 12ක් වෙන්නේ. හොඳයි මේ මේස් ජෝඩුව. එහෙනම් guys දැන් වීඩියෝ එක එන්ඩ් කරන්න හදන්නේ. එහෙනම් ඉතින් ආයෙත් අලුත්ම වීඩියෝ එකකින් මම ඔයාලා හම්බෙන්නම්. එහෙනම් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න හැමෝටම චාව්.